ආදරණීය දිනපොතට ඔයාලා හැමෝම ආදරයෙන් පිළිගන්නවා. ඉතින් එන්නකෝ අද මම දවල් කෑමට හැදුවේ මොනාද කියලා බලන්න. මේ වීඩියෝ එකේ අවසානයේ තෙක්ම රැඳිලා ඉන්න කියලත් මම ඔයාලට ආදරයෙන් මතක් කරනවා. මුලින්ම මම කරේ හාල් ටික හොඳට 3-4 පාරක් සෝදලා ලුණුයි වතුරයි දාලා රයිස් කුකර් එකේ තිබ්බා හාල් ටික තැම්බෙන්න. දැන් මම මේ කරන්න හදන්නේ අද උයන්න අවශ්‍ය කරන කලමනා ටික සූදානම් කරගන්න. ඒකට අවශ්‍ය කරන ලූණු, සුදු ලූණු, අමු මිරිස්, කරපුංචා, එතකොට කුරුඳු, අද මම රව්ව එකක් තෙල් දාන්න හිතාගෙන ඉන්නවා. ඒකට අවශ්‍ය කරන රවු, ඒ වගේම මම රව්ව එකට කරවල ටිකකුත් දාන්න තමයි හිතන් ඉන්නේ. ඉතින් ඒ දේවල් ටික සුද්ධ කරලා, සෝදලා, කපලා පිළිවෙලකට තියාගෙන තමයි මම මුලින්ම කල්පනා කරේ. ඉතින් මේ විදිහට උයන්න අවශ්‍ය කරන දේවල් කලින් සූදානම් කරලා තියාගත්තම ඒක අපිට උයන්න හරි පහසුවක් වෙනවා. ඒ වගේම කාලයත් ඉතුරුයි. අපිට කලබලයකින් තොරව ඉතා රසවත් කෑම වේලක් ඉක්මනින් හදාගන්න පුළුවන් කියලා මම හිතනවා. ඉතින් ඔයාලගේ අදහසත් කමෙන්ට් කරන් යන්නකෝ. මේ තියෙන්නේ අවශ්‍ය කලමනා ටික මම කපලා පිළිවෙලකට සූදානම් කරගෙන තියෙන විදිහ. ඉතින් මේ දේවල් සූදානම් කරගත්තට පස්සේ මම දැන් කරන්න හදන්නේ රාබු එක තෙල් දාගන්න. ඉතින් මේකට මුලින්ම හට්ටියක් අරගෙන රාබු, ලූණු, කරවල, කරපිංචා, අමු මිරිස්, කුරුඳු, කෑලි මිරිස්, තුනපහ, කහ, එතකොට පොල් තෙල් ටිකක් දාලා ඒක හොඳින් කලවම් කරලා මම ලිපේ තියාගත්තා. මම මුලින්ම කරවල ටික දාගත්ත නිසා ලුණු දාගන්න ගියේ නෑ. පස්සේ අවශ්‍ය ගානට බලලා තමයි ලුණු ටික දාගත්තේ. ඉතින් ඔය තියෙන්නේ මම හදාගතපු රාබු එක. ඉතින් රස පාටට තියෙනවනේ. ඊළඟට මම හැදුවේ පරිප්පු එක. ඉතින් ඒකට අවශ්‍ය කරන ලුණු, කහ, තුනපහ, කෑලි මිරිස් දාලා මම ඒක හොඳින් කලවම් කරගත්තා. ඉතින් මම මුලින්ම පරිප්පු එක ලිපේ තියාගන්න දිය කිරි දාලා ඉතින් මම මේ වෙලාවේදී මිටි කිරි ටික වෙනම අරන් තියාගත්තා. පරිප්පු එක හොඳින් තැඹුණාට පස්සේ එකතු කරන්න. ඉතින් මේ වෙනකොට පරිප්පු එක හොඳට තැම්බිලා ඔන්න ඔය වෙලාවේදී තමයි මම මිටි කිරි ටික එකතු කරේ. පරිප්පු එකත් හොඳ ගානට හැදුනට පස්සේ මම ඊළඟට හදාන චිකන් එක හදාගන්න. ඉතින් ඒකට අවශ්‍ය කරන ලුණු, මස් කරි, ගම්මිරිස්, ඒ දේවල් ටික දාලා මම චිකන් එක හොඳින් කලවම් කරගත්තා. ඊට පස්සේ ඉඟුරු සුදු ලුණු ටික හට්ටියකට දාලා තෙලුත් දාලා ඒක ටිකක් ටෙම්පරාදු වීගෙන එනකොට තමයි මම මේ චිකන් ටික එකතු කරේ. ඊට පස්සේ චිකන් එක වැහෙනකන් වතුර දාලා ඒක මම හොඳට තැම්බෙනකන් උයාගත්තා. ඉතින් ඔන්න ඔහොම තමයි අද දවසේ මගේ දවල් ආහාර වේල සකස් වුණේ. ඉතින් මේ වීඩියෝ එක බලපු ඔයාලා හැමෝටම ගොඩාක් ස්තුතියි. ආයෙත් ලස්සන වීඩියෝ එකකින් හමු වෙනකන් ඔයාලා හැමෝම සතුටින් පරිස්සමින් ඉන්න. Dear Diary YouTube channel එක subscribe කරන්නත් අමතක කරන්න එපා.